हेलो गाइस ඉතින් මොන්න කාලෙකට පස්සේ ඉතින් වීඩියෝ පටන් ගත්තේ සුපිරි මේ ගේම් එකක් කරන් ආවේ මේ අඳුරු කාලයකට පස්සේ අඳුරු කාලයක් කිව්වේ ඉතින් අපි මෙටල් ගැහුවා මේ ඒක නම් එපා වෙලා ගැහුවේ ආප්පෝ මට නම් අපිරියයි මං ගැහුවේ ඒක මේ මුලට ගෑම්මට පටන් ගත්තා අන්තිමට ඒක කෙලුණා පොඩ්ඩක් ගණන් ගන්න එපා දැන් වෙනම සීසන් එකක් වෙනම සීන් එකක් යන්නේ මේකේ ඉතින් මේ තමයි ගයිස් ඉතින් ඔයාලා කට්ටිය සමහර කට්ටිය දන්නේ නැති සමහර කට්ටිය දන්නේ නැති වෙයි මේ තමයි මේ මොකක්ද දන්නවද නම මතක නෑ මොකක්ද නින්ජා අරාෂි කියන සුපිරිම ගේම් එක තමයි ඉතින් මේ අපි ප්ලේ කරමු පළවෙනි ලෙවල් එක කියන්නේ පළවෙනි ඇඩ්වෙන්චර් එකේ පළවෙනි ලෙවල් එක මේකේ පොඩි කතාවක් තිබ්බා මට කතාව මිස් වුණා මේක ඉතින් මෙන්න මේ මිනිස්සෙක් ඉන්නවා ආරාෂි කියලා නෑ එක මිනිස්සෙක්ගේ පුතෙක් මේ ඔන්න දැන් මූ යනවා මෙහෙම දෙපාරක් එවුවම අපිට උඩ පයින්න පුළුවන් ඉතින් මේකට හැදිච්ච තව ගොඩක් ගේම් තිබ්බා. ඒ කියන්නේ මේ වගේම වෙනම මේකකින් හදපු ගේම් තිබ්බා. මේකෙන්ම හදපු තව රාශි 2 එකක් තියෙනවා. ඒක නම් සුපිරි ගේම් එකක්. ඉතින් මේකට මේකෙම සුපිරි ක්වොලිටි එකක් කිව්වොත් හරි. මේ ඉතින් අපිට මේකේ ෂූරි ගන්න සික් කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මේකට වඩා පට්ට සුපිරි 2 එක නම් මම ඒකත් ගැහුවා. මම මේක ගහලා මේ ඊළඟට ඔයාලට ගෙනත් දෙන්න. ඊළඟ එක මෙන්න මේකේ වහම බුස් කරලා යන්න පුළුවන් වේගෙන්. මේ සුපිරි ගේම් එකක් මොනවා වුණත් මම නම් පට්ටාස ගේම් එකක්. අන්න ඒ වගේ අර කඩුවක ලෝගෝ එකක් තියෙන ලෝගෝ එකක් නෙවෙයි කඩුවක සිම්බල් එකක් තියෙන තැනකට අපිට ගිහිල්ලා මේව වෙන්න පුළුවන්. වෙරි තිබ්බම මේව වෙනවා. දැන් අපිට මේක ඉවුවහම කොටයක් වගේ වෙන්න පුළුවන්. එතකොට අරුන්ට අපිව පේන්නේ. දැක්ක ගමන් අරුන් දුවන් එනවා. හරිද ගයිස් ඉතින් මේ කලවල තියෙනවා සල්ලි ඒව ගන්න පුළුවන් අපිට. උන්ට වෙඩි තියලා අපි කොහොම හරි මරලා අර ගන්ටාරයක් තියෙනවා අන්නේ පොට් එකට තමයි යන්න ඕනේ. මේකේ තියෙනවා බොස් ෆයිට් තියෙනවා. ඉතින් 2 එකේ කතාව පටන් ගන්නෙ මුගේ තාත්තා. ඌ තමයි අරාෂි. මේ අරාෂිගේ පුතා මං හිතන්නේ. එක්ක මූ අරාෂි නැත්තම් මුගේ තාත්තා අරාෂි. ඕම සීන් එකක් තමයි යන්නේ අරාෂි කියන පොරත් එක. මෙන්න මේක ගත්තාම මේ අපිට නිකන් අර දන්නවනේ අර නාන්න පුළුවන් මේකේ. නාන්න නෙමෙයි මේ ඒ කියන්නේ අර ෂීල්ඩ් එකක් වගේ තමයි. ඉතින් මේක සුපිරි පොට් තියෙනවා. මේ පේනවා ලස්සන දැන් තියෙනවා. පට්ට ලස්සනයි. මේ මොකද්ද? අම්මට සිටි මේ තුන එකතු කර ගන්න ඕනේ. මේක එක ළඟ තිබ්බට අනිත් ඒවා එක ළඟ නෙමේ තියෙන ඔය තුන තනින් තන ඒ තුන එකතු කර ගන්න ඕනේ. ඉතින් guys මේ අවුරුදු කාලේ ඉතින් ගැම්ම වරන්න දැන් වෙලාව ඉන්න මම පෙන්නන්න. දැන් වෙලාව 11:47යි. 3:21ට අවුරුද්දා වෙනවා. ඉතින් බලන්න මම රෑ හැරගෙන වීඩියෝ කරනවා ගැම්ම වරලා අවුරුදු තියාගෙන නෑ. ඉතින් ඊසි අය මේවන views නැත්තම් තමයි වැඩක් නැත්තේ. මං ඉතින් ඔයාලා ෂෙයා කරලා දෙන්න ඕනේ වීඩියෝ එක. මේ අපි 260 ගාන ඉන්නේ 300 ගහන්න තව වැඩි වීඩියෝ 4ක් දැම්මම ඔය 300 ගහන්න පුළුවන්. ඒ ඔයාලගේ සබ් එක තමයි ඕනේ මේ ඔන්න ඉතින් පටන් ගද්දිම තියෙනවා මේක මොකද්ද එකක් අර කියවන එක සංදේශයක් කියමු සංදේශයක් තිබ්බා. ඉතින් මේක වගේ නෙමෙයි මචං මේ 2 එක සුපිරි මං ඒකත් ගේන්නම්. ඔයාලට මේකේ දැන් මම වීඩියෝ එකක් ගහනවා. දැන් මේ වීඩියෝ එක තියෙනවානේ. මේකේ තව වීඩියෝ එකක් ඕන නම් ඔයාලා යටින් කමෙන්ට් එක අම්මට සිරි. ඔන්න ඔය උල් එනවා උල් තමයි සීන් එක. ඕවට එනෙන්න හොඳ නෑ. අම්මට සිරි ගලක් එනවා ගලෙන් බේරලා යන්න ඕනේ. ගල කුඩු කරන්න බෑ අපිට. දැන් කියන්නේ මකරෙක් එනවලු. මේ මකරගේ කටේ තියෙන මේක ගන්න ඕනලු. මේ මකරව මරන්න ඕනේ අපි දැන්. ඉන්න මේ උඩ පැනනම වෙඩි තියන මරන්න ඕනේ. අම්මට සිරි කෙලිය නේද? හරි මචං ඉතින් මැරුණාම ඔන්න ඔය වගේ අපි අර පාස් කරන් ආවේ කොළපාට ප්ලේස් වගේ කන්නේ ටිකෙන් අපිට ආයෙ මතුවෙන්න පුළුවන්. දැන් අර කතන තියෙනවා. මොනවා සුපිරි ගේම් මේ මං කිව්වේ ලස්සන පොට් තියෙනවා කියලා පට්ට ලස්සන මේ ටික න. ඔන්න පට්ටාසයි ඈ. ගාව සුපිරිම ගේම් එක ෂැඩෝ ෆයිට් එකට පස්සේ ගාව සුපිරිම ගේම් එක ෂැඩෝ වගේ දින. මේකේ තියෙනවා සමහර වෙලාවට බිම් බෝම්බ වගේ සීන් වගේ. ඒවට වුණොත් මැරෙනවා. උම්බට සිරි. අඩෝ මෙන්න දිගේ කායන උගේ දිගයි. මේ පිනන දිග. මුන් හොදයි තව එකෙක් ඉන්නවා වෙඩි තියෙන එකෙක් බං ඌ ඈත වෙඩි තියනවා. ළඟින් ඈතින් යද්දි වෙඩි තියනවා අම්මට සිරි. උම්බු. මේක වයින් එන පරිස්සමෙන් ගන්න ඕනේ ගේම් එක ගායිස් ඉතින්. ඔයාලා ගහලා ගන්න සුපිරි.
වූස් කොහොමද ගැම්ම මේක එක්කෝ කෙටි වීඩියෝ එකක් එනවා නෑ කියලා නම් කෙටි වීඩියෝ එකක් එන්න විදියක් නෑ දැන් ටිකක් දිග වීඩියෝ එකක් එයි බලමු පොඩ්ඩක් මට පොඩ්ඩක් ඒක හැමදාම තියෙන එක අනේ අද පොඩ්ඩක් MBS අඩුයි වා අර චෝස් ගන්න ගතිය නෑ අද පොඩ්ඩක් කැස්ස තියෙන්නේ උඹට සිරි මුන් එනව නෙමෙයි විදිනේ නෑ පරිස්සමෙන් ගන්න අම්මට සිරි ඔඩෝ උන් ඉතින් කොහොමද පොට් තියෙන එකපාරට හීයවල් ඇදෙන සීන් එකක් කියම එතකොට ෂණික උඩ පැනලා මාරු වෙන්න ඕනේ මම වගේ දක්ෂුන්ට විතරයි ඒවා කරන්න පුළුවන් ඔය වගේ තැන්වල මෙන්න මෙහෙම උඩ පයින්න හොඳ නෑ මචං උඩ තියෙනවා උල් යනවා මැරෙනවා ඔන්න ඔය ඇසිඩ් එකට හුවෙන්නත් හොඳ නෑ සුපිරි ගේම් එක මොනවා මන්න පට්ටාස ගේම් එක අඩෝ මෙතන මොකක්ද දන්නේ එහා පැත්තේ කොටන්නේ නේද ගල් කඩන එකෙන් මං හිතන්නේ මෙතන මොකක්ද මන් සීන්නේ ස්පොට් එක අඩ අන්න දෙනවා අර මේක අම්මට දිරි කොහොමද ටෙක්නොලොජියා අම්මට දිරි උන්න ඕක තමයි මං කිව්වේ අර බෝම්බේ ඉතින් ඕකට අහුණාම චකබලාස් ගේමින් ගහන්න ඕනේ උන්න දැන් එන්න ඕනේ පාවෙන පීරිසියක් උඩන කරා නෙමෙයි පාවෙන පීරිසියක් එන්න ඕනේ ඔය තියෙන්නේ පාවෙන පීරිසියයි කියන්න ඕනේ දැන් මෙන්න මේ සංදේශ කාව්‍ය ගන්න ඕනි කාව්‍ය ශේඛරේ ගත්තා ඉතින් ඔය කාව්‍ය ශේඛරේ කියනවා උන්න මං අර මම ලස්සන පොට් එක හම්බුණා මේකේ තියෙන යෝධ හතු මචං මං දාවේ යෝධ හතු තියෙන්නේ ඩොඩොඩ අම්මඩ සිට පොඩ්ඩක් පල්ලෙහායි සකවලාස් වෙනවා පරිස්සමෙන් යන්න ඕනේ පෙට්ටි තියෙන පෙට්ටි කඩියාම මේ අර බෝම්බේ මත වෙන්න පුළුවන් ෂණික අපි උඩ ආතල්ලයක් දෙමු කොහොමද ගැම්ම ගලක් එනවද ගලක් අම්මලා තියෙනවා මෙන්න ගල අපි ගල්ල ගහනවා අඩු ගලට ගහවල මුකුත් වෙන්නේ නැහැ තාම අර වෙඩි තියෙන සීන් ටික ආවේ නෑ අඩු ඒ මම මැරුණා නේ බං උඩ ඉතින් මම වෙඩි තිබ්බනේ මම එහෙම මැරෙන්න විදියක් නෑ කවන්නේ අපිට අදාළක් නෑ තව එක පණක් තියෙනවා එක පණෙන් ගේම ගහනවා මචං එක පණේ උන්න සංදේශ කාව්‍ය තුනම ගත්තා ඉවර ඊසි මේ ලේට ගියමුකෝ අපි පස්සේ කරමු මොනවද ඉතින් පේනවනේ ගායිස් සුපිරි පොට්ටක් තියෙනවා මේ බොස් ෆයිට් එකක් තියෙනවා බලන්න මේ අර සංදේශ කාව්‍ය 30ක් එකතු කරන්න ඕනේ හිතන්න කොච්චර දිගද කියලා මේ වගේ 30ක් එකතු කරන්න ඕනේ මේකෙත් ටිකක් තියෙනවා ඉතින් ගහගෙන යමු බලමු මේක මේ ලෙවල් 10ක්වත් යන්න දැන් තාම ලෙවල් 4 යන්නේ අපි මේක එන්න දිග වෙනවා ගයිස් ගේම් එක නෙමෙයි මෙව් එක කොහමද කපලා දානම් මරලා මෙතන මං හිතන්නේ අර හීයවල් දෙන සීන් එකක් ඇති අම්මලා ඉතින් මං කිව්වේ කොහොමද ටෙක්නොලොජිය උඹලා ටිකක් කරලා ගියාම ආයෙ හෙල්ලක් ඇදෙනවා දැන් අර දැක්ක අම්මට සිරි ටෙක්නොලොජියා ඒ පොඩ්ඩක් හිතපන් බෝද මරන්න කොහොමද ගැම්ම අඩෝ එකක් ගත්තම 50ක් එකතු වෙනවා දැන් 55යි මට ගල අම්මට දෙවි ඔය පොඩ්ඩෙන් චකවලාස්සේ ඔය පොඩ්ඩෙන් 50ක් කියනවා අම්මට සිරි ඔලු එතනත් ඔය පොඩ්ඩෙන් මැරෙනවා ප්‍රවේශයෙන් ගහන්න ඕනේ ගේම් එකක් මේක අයියෝ මං හිතුවේ එක දිගට සූරිකන් දෙකක් යවම මම මැරෙයි කියලා මාවනේ මැරුණේ කවන්නේ 54ක් තියෙනවා එක සූරිකන්ගෙන් මූ ඉවරයි අරගේ මෙහෙම ළඟට ගිහිල්ලා මේ සූරිකන් ගැහුවාම නිකන් බෙල්ල කපයි යන සීන් එකක් තියෙන්නේ බා ඒ කියන්නේ ඒක හොඳයි කියලා මං අම්මට සිරි අයියෝ ගිනියන පල්ලෙයටත් නබම්මා අනේ පණ තුනක් තියෙනවා පණ තුනෙන් ගහනවා ඔය පණ සීන් එක මට මතකයි නේ සුපර් වීනෝ එකේ තිබ්බද පණ සීන් එක මට මතක නැහැ මුලින්ම වීඩියෝ එකේ තමයි සුපර් වීනෝ එකේ ගුම් කියන්නේ වැඩක්ම නෑ බයි වීඩියෝ එකට
කටහඬත් මොකද්ද කරගෙන කතා කරනවා මොකෙද්ද වගේ. මෙන්න තියෙනවා අර ලස්සන පොට් ටික. පොත් නෙමෙයි පොට්. නේද ඒ නිකන් අර බින්ගයවල් වගේ කියන්නේ බින්ගයවල්. යෝ අම්බට සිරි. තුම්බොම්බ ගන්නවනේ මේ කරා. වෙඩි දිනුම් තාම ආවේ නැහැ. වෙඩි තුනුම් ආවම තමයි ගේම අමාරු වෙන්නේ බං. අඩෝ මේ දිගේක දියන් ඉන්න උනොත් ඊසි නෑ ඉතින්. මු මේ පැත්ත හැරිත් එක මම ගෙනිලා මැරෙනවනේ. ඉතින් ගයිස් ඔයාලා තාම වීඩියෝ එක ලයික් එකක් දැම්මේ නැද්ද? වැඩක් නෑ ලයික් එකක් දාලා නැත්නම් කෙලින්ම ගිහින් ලයික් එකක් දාලා වෙන්න. ඊටු ටික බලන්න වීඩියෝ එකේ. මියෝ තමයි ඉතින්. අම්මට දෙරි. අන්න ඉන්නවා. උණු ටික පරිස්සමෙන් ගහන්න ඕනේ ගයිස් ඉතින්. එක උඩ යනවා පල්ලෙහාට යනවා. ඉතින් ඒ පොලු ටිකේ නැගගෙන යන්න පොලු නෙමෙයි මොකද කණු ටිකේ නැගගෙන යන්න ඕනේ ඔන්නෝම. ඔය ලස්සන ඔඩුවේ ලස්සනයි. ඔඩෝ ඇසිඩ් සීන් එක තමයි බයි හිතන්නේ මට. මම ගැම්ම ගන්න විදිය දැන් මේ ලෙවල් 4ක් ඉවරයි. අඩෝ ලෙවල් 10ක් ගන්න වෙන්නේ ලෙවල් 5ක් විතර ගහමු. ලෙවල් 10ක් ගන්න බෑ කම්මැලි. ඉතින් ඔයාලට මේකේ තවත් වීඩියෝ එකක් ඕන නම් කෙලින්ම මැසේජ් එකක් දාන්න ඉතින් දන්නවනේ. ඕනේ කියලා. ඔයාලා මැසේජ් දාන්න එතකොට වැඩක් නෑ පොඩ්ඩක් අර ආතල් එක ගන්න. ඒ මැසේජ් නෙමෙයි අයියෝ මොනවද මම මේ කියන්නේ මම මේ. කමෙන්ට් එකක් දාගන්න මේ පොඩ්ඩක් ඕනේ කියලා මොකද්ද වීඩියෝ එක ඕන නම් දිගටම ඕනේ කියලා දාන්න එපා නම් මුකුත් දාන්න එපා. අනේ එපා නම් සුපිරියක් කියලා දාන්න මේ ඕනේ නම් ඕනේ කියලා දාන්න. කොහොමද මේක ගෙනාවට පස්සේ මේකේ 2 එක ගේනවා අනිවාර්යෙන් ගේනවා. මට අවුදුනානේ මං ගේන්න හිටියේ මොකක්ද දන්නවද? මොඩල් කොම්බෙන්නේ. ඔයාලා මගේ WhatsApp channel එකේ දකින්න ඇති අනික මම වීඩියෝ වල කියන්න ඇති මොඩල් කොම්බැට් එක ගේන්න හැදුවේ PS5 එකේ. ඉතින් මම මේ අවුරුදු කටේ තියාගෙන ඔය PS5 හොය යන්න බෑ. ඒ නිසා තමයි මේක ගෙන ඉතින් ශනික වීඩියෝ එක නෙමෙයි. ඔම්මට සියන් ඉන්න වෙඩි දිනකොට. ඌව මැරුවම තවුන් ඉන්න ඔය වගේ කාලකන්ණි නෙමෙයි මේ කන්නේ සමා වෙන්නේ මේ. වැඩි දෙයක් නැක් කියනවා සමා වෙන්න ඕනේ. මේ අන්න අරු මැරෙනවා. දැක්කද ඌ පිපිරිලා මැරුණේ බා. උම්ම දාගන්න බෝම්බ වලට උම්ම මැරෙනවා. අම්මට දෙරි. උඩු අම්මට උඩු. චකබුන්නේ වගේ. කනේ පණ තුනක් තියෙනවා. පණ තුනෙන් අම්මට උඩු. අයියෝ මොනවද මේ වෙන්නේ? ගිනි ගත්තනේ ඌ. උඩු පණ දෙකයි ඉන්නේ. පණ දෙකෙන් ගහන්න ඕනේ. තව ආවා වගේ තව දුරක් යන්න තියෙනවා මං හිතන්නේ. ඊට වඩා යන්න වෙන්න පුළුවන්. අම්මට දෙරි. අඩෝ මේව කඩම් වැටෙනවා බං උම්මු දැක්කද මේකේ ලස්සන පොට් එක කොබා මේක ලස්සන පොට් නෑ මේක ඇත පොට් එක ගුගුගු මම දිගුන්ට බයයි බං අම්මට සිරි තව පොඩ්ඩෙන් බිම් බෝම්බ එකට අහු වෙනවා අඩෝ අරු එන්න අඩෝ පාවි හිටියවා ඔන්න බලන්න මේ ටෙක්නොලොජිය මචං ඉතින් ටෙක්නොලොජිය කියන්නේ මේකට අරක යනවා මම ඒක යටින් යනවා එතකොට ටෙක්නොලොජිය වෙනවා එහෙනම් ලෙවල් 5ක් ඉවරයි ඊළඟ 20ක් විතර කරමු ඔයගොල්ලෝ හත්තිය කොහමද ගේමක් ගහමු පුළුවන් තරම් කරන්න බලමු මේ වගේ වීඩියෝ එකක් ගේදී නම් ආතල් බං ඉතින් අර වගේ අරන් පිස්සු නටන්න ඕනේ නැහැ මෙටල් එකේ නම් තනි කර පිස්සු වන්නට වැඩක් නැහැ සතපා අම්මට උඩු මේ මෙටල් එක නම් සතපාකට වැඩක් නැත්තේ නෑ ඉතින් ඒක මේ අවුල වන් ටිකක් අවුල
ඔන්න ගල දාන්න ඕනේ අතන්ට. එතකොට අර ඇසිඩ් වැටෙන එක නතර වෙනවා. ඉතින් අර පසල්ලයක් වගේවා. අර අවුරුද්දක් වෙනවනේ අවුරුද්ද දෙනව නෙමෙයි තව ටිකකින් අවුරුදු දානවා යකෝ. මම මේ ගේම් ප්ලේ කර කර ඉන්නවා ගෙවල් මොකක්ද අර පහන් ලෑස්ති කරන්නත් ඕනේ මොනවද මන්ද. දැන් වෙලාව කීයද? ඔඩෝ හරියටම 12යි බං. තව හරියටම පැය 3යි විනාඩි 21කින් සිරිලක පිරි අවුරුදු සිරිමේ තමයි ගැම්ම ගන්න ඕනේ. සිරිලක පිරි අවුරුදු සිරිමේ කොහොමද ගන්න? අඩෝ ඒ වුණාට මේ අවුරුද්ද එනවා පේන. ඒ කියන්නේ එනවා පෙවුනේ අම්මට සිරි. පොඩ්ඩ එනවා පේනවා. එනවා පෙවුනේ නැහැ යනවා පෙවුනේ නැහැ. يعني අර ගානක් නෑ බං අවුරුද්දක් ආවා වෙනදනම් ගැම්ම ගන්නවා අම්මට සිරි අවුරුදු උත්සවවලට ගිහිල්ලා මේ සැරේ ගියෙත් නෑ වැඩකුත් නෑ බං. අඩෝ සංදේශ කාව්‍යයක් තියෙනවා. අම්මට කාව්‍ය ශේඛරේ ගත්තා. මේ යට තියෙනවා ගුත්තිල කාව්‍ය ගායස් ඉතින්. ගුත්තිල කාව්‍යයක් ගත්තා. තව එක කාව්‍යයක් කොහොමද? මොකක්ද ඒ කාව්‍ය නම? කාව්‍ය ශේඛර කළු සිලිමන ගන්න ඕන. කවු සිලිමන කළු සිලිමනද? නෑ ඒක ඕනේ වෙන මොකක් කරේ ගමුකෝ මේ. අඩෝ මකරාණෝ තේජසීලා අම්මට දෙරි. එක කඩු පහරින් සුන් වගේ වරු මෙරු ලෙවන් නිකන්. අඩෝ යට තියෙනවා මේක කලයක්. පුන් කලසක් අම්මට දෙරි. පුන් කලස ගන්න ඕනේ. පුන් කලස නෙමෙයි 50ක් තිබ්බේ එතන 50ක්. 53 වුණා. අඩෝ ගල් බං ගල්. අර මී කතරට මොනවා ගල් එනවා බය එතන. අම්මට දෙරි. එක්කනේ තව ඔඩෙන් බස්ටඩ් ඈ. අඩෝ උට එක කඩු ගහනේ සුම්බා. අඩෝ අන්න තියෙනවා මොකද්ද? කළු සිළුමනේ නෙමෙයි මොකද්ද වෙන වචනයක් කියන්න මොකක් හරි. හරිනේ. හරි ගයිස් ඉතින් ඒකත් ගත්තා. මොකක්ද ඒකට නමක් කියන්න මොකක් හරි නමක් 550 දාත පොතක් ගත්තා. ඉතින් පාලි ජට කතාව ඒක ගත්තා. දැන් තියෙන්නේ යන්න විතරයි. ශක බලාස් වෙලා යම්. අඩෝ කියන්න හම්බුන්නේ මට අර වේගෙන්. තව එකක් ගන්න පුළුවන්. හත් වෙනි එකක් ගහමු. අඩෝ මට පැටලෙනවා මං අර ගෙව්වේ. මං හදුවේ අර හයියෙන් ගිහින් හයියෙන් මරන සීන් එක. ඒක එබුනේ අරකව. බඩුමලු යෝ වෙයා අඩෝ එතන යට ගිය දවස් බරණස් නුවර වෙන සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ අඩෝ පල්ලම් බහැගෙන එන මේ මොකද්ද යට ගිය දවස් බරණස් නුවර වෙලා ඉන්නේ අපි දැන්. අම්මට ඉතින් මාණික්කයා චින්තා මාණික්කයා හම්බුණා. චින්තා මාණික්කේවත් අෂ්ටවංක මාණික්කේ අර මහෞෂධ ගේ වට්ටයට දුන්නේ යන්නේ ඒක. ඔඩෝ අගින් බිම්බෝම්බිට හොගෙනයි අම්මට ඉතින් බැටරි නෑලුවා. අපි මේක ගහලා නවත්තමු එහෙනම්. එහෙනම් guys අතර වීඩියෝ එකකින් යනවා කියන්න කලින් මේක ගහන්න එපේ. මේක ගහලා යන්න. මේක ෂෙන් අම්මට ඉතින් ඊ මොන කුණු කරගත්තද? යකෝ වෙඩි තිබ්බනේ. අම්මට ඉතින් ඔය දොර ඇරන් ඇවිල්ලා ඉඩ තියෙන සීන් එක තියෙන උට එහෙම සීන් එකක් තියෙනවා. අපි සැලෙනවද මොකට ඌ ඇහැරෙද්දි අපි වෙඩි තියලා ඉවරයි උට. අනේ මොකද්ද මම මැරෙනවනේ. එහෙනම් guys අද මේ බැටරි නිසා මට දැන් හැමදාම බැටරි ලෝ වෙලා කොහොම සීන් එකක් එනවා. එහෙනම් 7 යන්නේ අපිට තව වෙන කොටක් තියෙනවා 14ක් දමන්න තියෙනවා. එහෙනම් guys මේ වීඩියෝ එකක් තව එකක් ඕන නම් ඉතින් ඔයාලා ඕනේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න එපා නම් මුකුත් දාන්න එපා. සුපිරියක් කියලා දාන්න.
එහෙනම් අද වීඩියෝ එකකින් යනවා. ඉතින් මේකේ තව එකක් ගේන්න බලන්න මේ කොහොමද මම ඊළඟට මේක ගෙනාවේ නැත්තම් මම ගේන්නේ අරසි 2 එක. ඉතින් මේ අරසි 1 එක. ඉතින් අද වීඩියෝ එකෙන් මේ යනවා. තවත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරලා නැත්නම් like කරන්න. comment එකක් දාන්න යන්න අනිවාර්යෙන්. මේ එහෙනම් අද වීඩියෝ එකෙන් යනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් කොල්ලෝ අපි ගියා. goodbye.